සාදරයෙන් පිළිගන්නවා LKTech YouTube channel එකට ඔබ සැම දෙනාම. අද මම කියා දෙන්න යන්නේ දෝෂ සහිත වූ trip switch එකක් මාරු කරගන්නේ කෙසේද කියලා. මම යොදා ගන්නවා 40 ampere 30 mA trip switch එකක්. ඒ මාරු කිරීම සඳහා මුලින්ම අපි මෙම DB එකේ පිටත කවරය අරගන්න ඕනේ. ඉන්පසු මෙම දෙපස තියෙන ස්ක්‍රූ දෙක ගලවා ගන්න ඕනේ. ගලවාගෙන මේ පියන ඉවත් කිරීම සිදු කරන්න ඕනේ. ඉන්පසු අපි මේ පරණ ට්‍රිප් ස්විච් එක තිබෙන තැනට අපේ අලුත් ට්‍රිප් ස්විච් එක මාරු කිරීම සිදු කරනවා. හරි අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. මුලින්ම මම කවරය ඕපන් කරගන්නවා. හරි අපි දැන් මුලින්ම මේ කවර දෙක ගලවගමු. ඊට පස්සේ ස්ක්‍රූ දෙකම අපි ගලව ගන්න ඕනේ. හරි ඊට පස්සේ අපි කවර එක හිමීට එළියට ඇදලා ගන්නවා. ඉන්පසු අපිට පෙනෙන්නේ මෙන්න මේ ආකාරයට අපි මුලින්ම මේන් ස්විච් එක ඕෆ් කරගන්න ඕනේ. ඊට පස්සේ මේන් ස්විච් එකේ උඩ පැත්තට අපි මේකේ සප්ලයි එනවා. ඒ වගේම ඊට පස්සේ සප්ලයි නැති වුණාට පස්සේ මේන් ස්විච් එක ඕෆ් කරලා ඊට පස්සේ සප්ලයි නැති වුණාට පස්සේ ටෙස්ට් කරලා ඊට පස්සේ අපි මේ ට්‍රිප් ස්විච් එක ගලවා ඉවත් කිරීම සිදු කරනවා. හරි අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. හරි මම දැන් මේන් ස්විච් එක ඕෆ් කරගන්නවා. ඊට පස්සේ පරීක්ෂා කරනවා ටෙස්ටරෙන්. දැන් නම් ට්‍රිප් ස්විච් එකේ උඩ වෝල්ටේජ් එක එන්නේ නැහැ. ඒක නිසා මම පළමුවෙන් මේ ට්‍රිප් ස්විච් එකේ උඩ තියෙන වයර් ගලවා ගැනීම සිදු කරනවා. ඔයගොල්ලොත් මේක කරද්දී හොඳ ටෙස්ටර් එකකින් පරීක්ෂා කරලා කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. අපි මේ වයර් දෙක ගලවා ඉවත් කිරීම සිදු කරනවා. ඔයගොල්ලොත් මේ තිබ්බ විදිය බලාගෙන කරන්න. නැත්නම් ලයිව් නිව්ට්‍රල් එන විදිය බලලා හරියට දෙන්න ඕනේ. හරි දැන් අපි වයර් සියල්ලම බොරු කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ පහළ වයර් එමෙට පන්නාගෙන මේ පහළ කොටසේ තියෙනවා පොඩි ලොක් එකක්. අන්න ලොක් එක පන්නාගෙන රසල මේ ආකාරයෙන් ට්‍රිප් ස්විච් එක එළියට ඇදලා ගන්නවා. ඊට පස්සේ අපි අලුත් ට්‍රිප් ස්විච් එක අරන් ඒ ලොක් එක උඩ පැත්තට හිටින්සි මේ ආකාරයට අපි සම්බන්ධ කරගන්නවා. ඉන්පසුව මෙහි නිව්ට්‍රල් අවුට් එක තියෙන ට්‍රිප් ස්විච් එකේ පෙන්වලා තියෙනවා නිව්ට්‍රල් අවුට් එක. ඒකට අපි DBA නිව්ට්‍රල් ලින්ක් එකට යන වයර් එක සම්බන්ධ කරගන්න ඕනේ. කලින් ට්‍රිප් ස්විච් එකේ තිබුණ ආකාරයටම ඒක අපි හරියට බලලා දාන්න ඕනේ. හොඳට ඉන්සුලේෂන් අහුවෙන්නේ නැති වෙන්න කම්බි අහුවෙන විදිහට හොඳට දාලා තද කරගන්න ඕනේ. ඉන්පසු අපි ලයිව් වයර් එක සම්බන්ධ කරනවා. මේ ලයිව් වයර් එක යන්නේ කෙලින්ම මේ බ්‍රේකර් වල අවුට්පුට් වලට. ලයිව් වයර් එකත් හරි දෙක කියන ටර්මිනල් එකට දාලා තද කරගන්නවා ට්‍රිප් ස්විච් එකේ. ඉන්පසු අපි මේන් ස්විච් එකේ ලයිව් එකේ යන වයර් එක දෙන්න ඕනේ. ඒක දෙනවා අපි ට්‍රිප් ස්විච් එකේ එක කියලා කියන කොටසට. ඒක තමයි ලයිව් එක. යටිමත් ලයිව් එක තමයි අවුට් වෙන්නේ. ඒක අපි දාලා හොඳින් තද කරගන්නවා මුලින්ම. ඉන්පසු අපි මේන් ස්විච් එකේ ඉඳන් නිව්ට්‍රල් වයර් එක දෙනවා නිව්ට්‍රල් කියන ටර්මිනල් එකට. ඒකත් අපි මේ ආකාරයට දාලා හොඳට තද කරගන්න ඕනේ.
දැන් අපි ට්‍රිප් ස්විච් එක මාරු කර ගැනීම සිදු කරලා අවසానයි. දැන් තියෙන්නේ අපිට පවර් ඔන් කරන්න. මම මුලින්ම කියන්න ඕනේ මේන් ස්විච් එකට පවර් ආවට පසුව ලයිව් නිව්ට්‍රල් අන්දමින් අපේ VA ප්‍රොටෙක්ටර් එකට යනවා. ඒකේ ලයිව් නිව්ට්‍රල් ඊට පස්සේ ලයිව් එක දීලා තියෙනවා අපි ට්‍රිප් ස්විච් එකේ ලයිව් එකට. ඒ කියන්නේ නම්බර් 1 කියන එකට. ට්‍රිප් ස්විච් එකේ අවුට්පුට් ලයිව් එක යනවා බ්‍රේකර් වල කොමන් බස් බාර් එකට. ට්‍රිප් ස්විච් එකේ අවුට්පුට් නිව්ට්‍රල් එක යනවා නිව්ට්‍රල් ලින්ක් එකට DB එකේ. ඒ විදිහට සම්බන්ධ කරගත්තට පස්සේ අපේ වැඩේ සාර්ථකයි. ඒ වගේම වෝල්ටේජ් ප්‍රොටෙක්ටර් එක ගැන වීඩියෝ එකක් මම පසුව ඔයාලට ගෙන එන්නම්. මේක ඇවිල්ලා හයි වෝල්ටේජ් ලෝ වෝල්ටේජ් වලට නිවසට ප්‍රොටෙක්ෂන් එකක් ලබා දෙන ඩිවයිස් එකක්. හරි මේක දැන් මම සියල්ලම සවි කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි පවර් ඔන් කරගන්නවා. ඊට පස්සේ මගේ ප්‍රොටෙක්ටඩ් ඩිවයිස් එකේ කවුන්ට් එකක් යනවා. මම ඊතරතුරේ ට්‍රිප් ස්විච් එක ඔන් කරගන්නවා. ඊට පස්සේ අපි තප්පර 10ක් ගියාට පස්සේ ප්‍රොටෙක්ටඩ් ඩිවයිස් එක ඔන් වෙලා මේකට පවර් යනවා. දැන් අපිට ට්‍රිප් ස්විච් එක ටෙස්ට් කරලා බලන්න පුළුවන්. ඔයාලට පේනවා දැන් ට්‍රිප් ස්විච් එක වැඩ කරනවා. ඒ වගේම ලීක් කරන්ට් එකකදීත් මේක මේ විදිහටම වැඩ කරනවා. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේ තවත් ඉදිරියට වීඩියෝ ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔබ සැමට සුබ දවසක්.